ඇත්තටම එදා රෑ ගැන මතක් වෙද්දී තාමත් මගේ ඇඟ හිරිවැටිලා යනවා. හබි බලන් ඉද්දි කොල්ල 4ක් මගේ කාමරේ ජනේල වීදුරු වලට වැහි බින්දු වැටෙන සද්ද අහගෙන ඉද්දි මගේ හිතට දැනුනේ අමුතුම පාළුවක් වගේම වචනයෙන් කියන්න තේරෙන්නේ නැති අමුතුම ආසාවක්. මම හිටියේ මගේ කාමරේ ඩ්‍රෙසිං ටේබල් එකේ කණ්ණාඩිය ඉස්සරහා. එදා මම ඇන්දේ මම ගොඩක්ම ආස කරන තද්ද රතු පාටු මැරුන් සාරිය. ඒක නිකම්ම සාරියක් නෙමෙයි. ඒකේ රෙද්ද හරිම සිනිදුයි. ඒක මගේ ඇඟේ ඇතිලා තිබුණේ මගේ සිරුරේ හැඩේ විශේෂයෙන්ම මගේ ඉනහරිය හරිම ලස්සනට පේන විදිහට. මම මගේ දිග කොණ්ඩේ කඩලා දාලා මම ආසම ප්‍රංශ පර්ෆියුම් ටිකක් ගැහුවා. මම කණ්ණාඩියෙන් මන් දිහාම බලාගෙන හිතුවා අද මම ඇත්තටම ලස්සනයි නේද කියලා. ඒ වෙලාවෙම තමයි කාමරේ දොර ඇරුණේ. කසුන් මගේ හබියා. එයා දොර කඩන අතර වෙලා මන් දිහා බලාගෙන හිටපු විදිහට මගේ හුස්ම හිර වුණා. එයා ඇස් පිල්ලමක්වත් ගහන්නේ නැතුව මන් දිහා බලන් හිටියා. එයාගේ ඇස්වල තිබුණේ නිකම්ම බැල්මක් නෙවෙයි. Tamanගේ බිරිඳගේ ලස්සන දැකලා ඇති වුණු පුදුමේ වගේම මාව දැකලා එයාගේ හිතේ ඇති වුණු ආසාව මට ඒ ඇස්වලින් හොඳටම තේරුණා. "නෙත්මි" කසුන් හෙමින් ළඟට ඇවිත් මගේ අත් දෙකෙන් අල්ලගත්තා. එයාගේ අත්වල රස්නේ මට දැනුණා. "ඔයා අද හරිම ලස්සනයි මැනිකා. හරියට අර කතාවල ඉන්න කුමාරිකාවක් වගේ මට ඇත්තටම හිතා ගන්න බෑ." මම ලැජ්ජාවෙන් hina වුණා. "අපි කොහෙදානේ මේ යන්නේ? ඔයා තාම කිව්වේ නැහනේ." ඒක පොඩි රහසක්. කසුන් එහෙම කිව්වේ අමුතුම හිනාවක් මූණේ තියාගෙන. එයා මගේ කනට ලං වෙලා රහසින් වගේ කිව්වා. "හැබැයි එක දෙයක් කියන්නම්. අද රෑ ඔයාට ලැබෙන්නේ විශේෂ සැලකිල්ලක්. අද ඔයා තමයි රජින. මගේ විතරක් නෙවෙයි. මගේ හොඳම යාළුවෝ 4 දෙනෙක් එනවා අද රෑ. එයාලා ආසයි ඔයාව හම්බ වෙන්න. එයාලා අහලා තියෙනවා මගේ වයිෆ් හරිම ලස්සනයි කියලා. අද මට ඕනේ එයාලට ඒක පෙන්වන්න." "යාළුවෝ 4 දෙනෙක්?" අම්මෝ මගේ හිත ගැස්සුණා. ඉතින් මම එතෙන්ට ගිහින් මොනවද කරන්න? මට ලැජ්ජයි වගේ. "ඔයාට කරන්න දෙයක් නැහැ. ඔයාට තියෙන විඳින්න විතරයි. එයාලා බලාගෙන ඉන්න ඔයාත් එක්ක කතා කරන්න, ඔයාව සතුටු කරන්න." හබිය මට දීපු ඒ විශ්වාසය නිසා මගේ හිතේ තිබුණු බය නැති වෙලා ලොකු කුතුහලයක් ආවා. පිරිමි 5 දෙනෙක් මං ගැන බලන් ඉන්නවා කියන සිතුවිල්ලම මගේ හිතේ පොඩි කිතිකෙවිල්ලක් ඇති කළා. අපි කාර් එකට නැගලා යන්න පටන් ගත්තා. එළිය හරිම සීතලයි. ටවුන් එක පහු කරලා අපි ටික ටික කඳු කර පැත්තකට ගියා. පාර දෙපැත්තේ ගස්වල අටු උඩින් එකතු වෙලා හරියට උමගක් වගේ. මීදුම නිසා පාර පේන්නෙත් බොඳ වෙලා. කාර් එකේ යන සින්දුවයි ඒ සීතලයි එක්ක මට දැනුනේ මම වෙනත් ලෝකයකට යනවා වගේ. කසුන් ඩ්‍රයිව් කරන ගමන් මගේ අත තදින් අල්ලගෙන හිටියා. එයා වරින් වර මන් දිහා බලන බැල්මෙන් මගේ ඇඟ රත් වුණා. පැයකට විතර පස්සේ අපි නතර වුණේ ලොකු තාප්පුවකින් වටු වුණ හුදකලා බංගලාවක් ඉස්සරහා. වටපිටාවේ වෙන කිසිම ගයක් නැහැ. හරිම පාළුයි වගේම ගුප්ත ලස්සනක් තිබුණා. අපි දොරෙන් ඇතුළට ගියා. ලී දොර ඇරුණාම ඇතුලේ තිබුණි පුදුම ලස්සනක්. රන්වන් පාට එලි වලින් මුළු සාලෙම එළිය වෙලා තිබුණා. පියානෝ මියුසික් එකක් ඇහෙන්න ගත්තා. සාලේ මැද සෝෆා එකේ පිරිමි 4 දෙනෙක් වාඩි වෙලා හිටියා. මාව දැක්ක ගමන් මේ 4 දෙනාම එකපාරකම නැගිට්ටා. එයාලා හරිම ස්මාර්ට් විදියට ඇඳගෙන හිටපු කඩවසම පිරිමි ළමයි. එයාලා මන් දිහා බලන් හිටියේ ඇස් පිල්ලමක්වත් ගහන්නේ නැතුව. හැබැයි මට බයක් දැනුනේ නැහැ. මොකද ඒ බැල්මවල තිබුණේ මං ගැන තිබුණු පුදුමාකාර ආසාව සහ ගෞරවයක්. "වෙල්කම් නෙත්මි." සමීර ඉස්සරහට ආවා. එයා උස්ස පැහැපත් කඩවසම් කෙනෙක්. එයා මගේ අත්තක් අරගෙන ඊටාම ආචාරශීලීව හිස නම ආචාර කළා. හෑන්ඩ්ෂේක්. "කසුන් කිව්වට වඩා ඔයා හුඟක් සොඳුරුයි. ඔයාගේ මේ සාරියට ඔයා ගොඩක් හැඩයි." අපි බලාගෙන හිටියේ වාව දකින්නකල් නුවන් වයින් වීදුරුවක් අතේ තියාගෙන මන් දිහා බලලා hina වෙමින් කිව්වා. නුවන්ගේ ඇස්වල තිබුණේ මිත්‍රශීලී බවක්. අමල් සහ දිල්ෂානුත් ඒ වගේම මාම හරිම ආදරෙන් කෙලිගත්තා. මේ පිරිමි 5 දෙනා මැද මට ලැබෙන මේ විශේෂ පිළිගැනීම නිසා මට දැනුනේ මම හරිම වටිනා කෙනෙක් කියන එක. මගේ ලැජ්ජාව නැති වෙලා මට මං ගැනම ආඩම්බරයක් ආවා. කසුන් මගේ ඉන වටේ අත දාගෙන මාව හැමෝටම අඳුනවලා දුන්නා. කසුන් මාව සෝෆා එකේ මැදින් වාඩි කළා. දැන් මම වටේට මේ කඩවසම් පිරිමි 4 දෙනා සහ මගේ මහත්තයා. එයාලා මට බොන්න බීම වර්ග, කෑම වර්ග ගෙනත් දුන්නා. මට අතක් උස්සන්නවත් දුන්නේ නැහැ.
අදවත්ින් කිසිම දෙයක් ගන්න ඕනේ නෑ. ඔයාට අවශ්‍ය හැමදේම කරන්නේ අපි. අද ඔය අපේ VIP යමුත්තා. දිල්ෂාන් පළතුරු දීසියක් අරගෙන මගේ ළඟට ගෙනාවා. කැමති දේ තෝරගන්න ඔහු හරිම ආචාරශීලීව කිව්වා. ඒ ආගන්තුක සත්කාරිය මගේ හිතේ ලොකු සතුටක් ඇති කළා. ඔහු මගේ දැස් දෙසම බලාගෙන හිටියා. එයාලා කතා කළේ මං ගැන. මගේ පෙනුම ගැන විතරක් නෙවෙයි, මගේ හිනාව ගැන, මම කතා කරන විදිය ගැන. ඔයා දන්නවද නැත් මේ? ගොඩක් අය ලස්සනයි. ඒත් ඔයාගේ වගේ පෞරුෂයක් තියෙන අය අඩුයි. අමල් මගේ ඇස් දෙක දිහා කෙලින්ම බලාගෙන කිව්වා. එයාගේ කටහඬ හරිම අවංකයි. ඔයා හිනාවනකොට කාමරෙම එළිය වෙනවා වගේ. කසුන් ඇත්තටම වාසනාවන්තයි නුවන් කිව්වා. මේ විදිහට තමන්ගේ රූපය කටහඬ හිනාව ගන පිරිමි පිරිසක් මැද අගය කිරීමට ලක්වීම ගැහණියක් විදිහට මට ගෙනාවේ වචනෙන් කියන්න බැරි සතුටක්. කසුන් පැත්තකට වෙලා මේ දිහා බලාගෙන හිටියේ සතුටින්. එයාට ඕන උනේ එයාගේ බිරිඳ කොච්චර වටිනවද කියලා මටම දෙන්න හරින්න. ටික වෙලාවකින් මියුසික් එක වෙනස් වුණා. මනරම් ඊටාම ආදරණීය ස්ලෝ මියුසික් එකක් යන්න ගත්තා. කාමරේ ලයිට් තව ටිකක් අඩු වුණා. මාත් එක්ක ඩාන්ස් කරන්න එනවද? සමීර අත දිගු කරලා අසුවා. මම කසුන් දිහා බැලුවා. කසුන් hina වෙලා ඔළුව වැනුවා. යන්න මැනික මේක ඔයා වෙනුවෙන් ලෑස්ති කරපු පාටියක් නේ. මම සමීරත් එක්ක ෆ්ලෝ එකට ගියා. සමීරගේ දැස් ඊටාම ගෞරවනීය විදිහට නියම දුර තියාගෙන මගේ අතින් අල්ලගත්තා. අපි මියුසික් එකට හිමින් පැද්දුනා. සමීර මාව කරකවද්දී මට දැනුනේ මම ෆිල්ම් එකක ප්‍රධාන නිලියක් වගේ. ඒ පරිසරය, ඒ සින්දුව සහ ඒ ගෞරවනීය බව නිසා මගේ හිතේ තිබුණ හැම බයක්ම නැති වෙලා ගියා. ඊළඟට ආව නුවන්. නුවන් ටිකක් දගකාරයි. එයා මාවේ නැටුමේ රිදමේට අනුව ලස්සනට හසුරුව ගත්තා. ඔයා පිහාටුවක් වගේ සැහැල්ලුයි. හොඳට ඩාන්ස් කරන්න පුළුවන් නේද? එයා ඇහුවා. මගේ දක්ෂතාවය අගය කරද්දී මට ලොකු සතුටක් දැනුණා. ඊළඟට අමල්. අමල් එක්ක නටද්දී එයා මගේ ඇස් දෙක දිහා කෙලින්ම බලාගෙන හිටියා. ඔයාගේ ඇස් දෙකේ හරිම ගැඹුරු කතාවක් තියෙලවනෙත් මේ. එයා කිව්වා. මේ විදියට එයාලා මාරුවෙන් මාරුට මාත් එක්ක නටුවා. එයාලගේ වචන, එයාලගේ මිත්‍රශීලී බව, එයාලා මාව දෙස බලන ප්‍රියමනාප බැල්ම මම පුදුමයටපත් කළා. වටේම හිටියේ මාව අගය කරන, මට ගරු කරන පිරිමි. ඒ අවධානයට මට ගොඩක් කැමති වුණා. නැටුමෙන් පස්සේ කසුන් කිව්වා අපි පොඩි විශේෂ දෙයක් කරමු. නෙත්මි, ඔයා ඇස් පියා ගන්න. අපි ඔයාට පොඩි අත්දැකීමක් දෙන්නම්. ඔයාට කරන්න තියෙන්නේ විඳින එක විතරයි කියලා. මම ඇස් පියාගත්තා. කසුන් රුදු පටියකින් මගේ දැස් බැන්දා. දැන් මට මුකුත් පේන්නේ නැහැ. මුළු ලෝකෙම කළුවරයි. හැබැයි ඒත් එක්කම මගේ කන් ඇහෙන එකයි ඊවයි ගොඩක් වැඩි වුණා. මගේ හදවත ගැහෙන සද්දේ මටම ඇහුණා. බය වෙන්න එපා. අපි ඔයා ළඟම ඉන්නවා. කසුන්ගේ කටහඬ ළඟින් ඇහුණා. එකපාරටම මට දැනුනේ මාරම සුවඳක් මගේ නහය ළඟට එනවා. ඒක ලැවෙන්ඩර් මිශ්‍ර සුවඳක්. ඒ සුවඳින් මගේ ඔළුව සැහැල්ලු වුණා. හරියට ස්පා එකක ඉන්නවා වගේ හැඟීමක් මට ආවා. ඊළඟට මට දැනුණා කෙනෙක් මගේ දෑත් මෘදුව මසාජ් කරනවා වගේම අත්ල මට යම් සිසිල් දෙයක් තියෙනවා. ඒ ස්පර්ශය හරිම සිනිදුයි වගේම ශක්තිමත්. ඒ අතරේ තවත් කෙනෙක් මගේ පිටිපස්සට ඇවිත් මගේ කොණ්ඩේ පීරලා මගේ හිස මසාජ් කරන්න ගත්තා. ඒක කොච්චර සනීපද කියනවා නම් මගේ බෙල්ල නිකම්ම කඩාගෙන වැටුණා. ඒක මගේ විඩාව නිවන්න කරපු සත්කාරයක් වගේ මට දැනුනේ. දැන් කට අරින්න. අපි රස පරීක්ෂණයක් කරමු. කවුරු හරි කිව්වා. මම කට ඇරියා. පැණි රස ස්ට්‍රෝබරි කෑල්ලක් මගේ කටට දැම්මා. ඇස් නොපෙනෙන නිසා ඒ රස වෙනදාට වඩා දෙගුණයක් තදින් මට දැනුණා. ස්ට්‍රෝබරි යුස මගේ දිව පුරා පැතිරෙද්දී මට දැනුනේ දිව්‍ය මේ රසක්. ඊට පස්සේ කවුරු හරි අයිස් කැටයක් අරන් මගේ අත දිගේ හෙමින් පහලට ගෙනිච්චා. මම ගැස්සලා ගියා. ඒ සීතල මට අමුතුම ප්‍රබෝධයක් ගෙනාවා. කමක් නෑ, විඳින්න. මේක ඔයාගේ මනස නිදහස් කරන වෙලාව. කසුන් මගේ කනට කිව්වා. මේ වෙලාවේ මම වටේ හිටපු පිරිමි 5 දෙනා මට සැලකුවේ කුඩා දරුවෙකුට වගේ නැත්තම් හරිම වටිනා මණිකකට වගේ. එයාලා මගේ විඩාව නිවන්න, මාව සතුටු කරන්න හැමදේම කළා. මෙතන කිසිම නරක දෙයක් සිද්ධ වුණේ නැහැ. තිබුණේ මගේ ඉන්ද්‍රියන් පිනවන, මනස සැහැල්ලු කරන සොඳුරු අත්දැකීමක් විතරයි. නොපෙනෙන ස්පර්ශයන්, නුපුරුදු සුවඳවල් සහ රසයන් එක්ක මම හිටියේ වෙනම ලෝකෙක. මට දැනුනේ මගේ මුළු ශරීරෙම සැහැල්ලු වෙලා වගේ. මේ වගේ රාජකීය සැලකිල්ලක් ලැබීම ගැන මම හිටියේ පුදුම වෙලා. විනාඩි 20කට විතර පස්සේ මගේ ඇස් බැඳි පටිය ඉවත් කළා. මම ඇස් අරිනකොට දැක්කේ
Taman වටා හින්න පිරිමි 5 දෙනාගේම මූණවල තියෙන තෘප්තිමත් සිනහව. මට සතුටට ඇස්වලට කඳුළුත් ආවා. මම කවද්දත් හිතුවේ නෑ මට මෙහෙම සත්කාරයක් ලැබෙයි කියලා. අපි හැමෝම කැමති ඔයාට පුංචි තෑගක් දෙන්න කියලා සමීර මට ලස්සන රෝසමල් පුකුරක් දුන්නා. මේ මල්වලට වඩා ඔයා ලස්සනයි නෙත්මි. නෙත්මි, ඔයා ඇත්තලම වාසනාවන්තයි. අද රෑ අපි දෙකේ හරිම ලස්සන බැඳීමක්. නුවන් කිව්වා. අපි රෑ කෑම කෑවේ ඊට පස්සේ. ඉටිපන්දන ඇලියෙන් බැබළුණු මේසයක අපි 6 දෙනාම එකට වාඩි වුණා. කසුන්ගේ යාළුවා මට සැලකුවේ එයාලගේම හොඳම යාළුවෙකුට වගේ. ඒ වගේම එයාලගේ හිතේ තිබුණ ගෞරවනීය ආදරයත් මට දැනුණා. එතන තිබුණ ආකර්ෂණය හුදක් පෙනුම ගැන විතරක් නෙමෙයි. ඊට වඩා එහා ගියපු මානසික බැඳීමක් සහ මිත්‍රත්වයක් වුණා. අපි hina වුණා, පරණ කතා කිව්වා, ජීවිතය ගැන කතා කළා. මට දැනුනේ මම මේ කණ්ඩායමේ කේන්ද්‍රස්ථානයක් වගේ. පාන්දර වෙද්දී අපි ආපහු එන්න ලෑස්ති වුණා. එළියට එද්දි සීතල හුලඟක් ඇඟේ වැදුනා. කසුන් එයාගේ කෝට් එක ගලවලා මගේ කරවටේ දැම්මා. thank you guys. මම කවදාවත් අද දවස අමතක කරන්නේ නෑ. මම හැමෝටම ස්තුති කළා. ආයෙත් ඉන්න අපි බලාගෙන ඉන්නවා. අමල් මගේ අත ආචාරශීලීව අල්ලලා කිව්වා. කාර් එකේ ආපහු එනකොට මම හිටියේ කසුන්ගේ උරහිසට හිස තියාගෙන. මගේ හිතේ තිබුණේ පුදුමාකාර සැහැල්ලුවක් සහ ප්‍රබල හැඟීමක්. මගේ මුළු හිතම තාමත් පිරීලා වගේ. ඔයාට සතුටුද? කසුන් මගේ ඔළුව අත ගාන ගමන් ඇහුවා. ගොඩක්. මම හිතුවේ නෑ මට මෙහිම අත්දැකීමක් ලැබෙයි කියලා. මට දැනුනේ මම කුමාරිකාවක් වගේ. පිරිමි 5 දෙනෙක් මැද මම විතරක් තනි වෙලා ඒ වගේ ගෞරවයක් විඳිද්දි මට මං ගැනම ආඩම්බර හිතුණා. මම ලස්සනයි කියලා මටම හිතුනේ අද. මම කසුන්ගේ ඇඟට තව ටිකක් තුරුණු වුණා. ඔයා කොහොමත් මගේ කුමාරිකාව තමයි. මට ඕනෝනේ ඔයාට ඒක දැනෙන්න හරින්න. කසුන් මගේ නලල ආදරෙන් සිපගත්තා. එදා රාත්‍රිය ඊටම සුන්දර වුණා වගේම ඊට වඩා ප්‍රබල හැඟීම් ගොඩක් මගේ හිතේ ඉතිරි කළා. ආදරය, ගෞරවය, ආකර්ෂණය සහ මිත්‍රත්වය මුසුණු ඒ රාත්‍රිය මගේ ජීවිතේ කවදාවත් නොමැකෙන සුන්දරම රහසක් වුණා. ගෙදර ඇවිත් ඇඳට වැටුණත් මට නිින්ද ගියේ නැහැ. මගේ මතකේ තිබුණේ ඒ සුඳුරු වචන, ඒ මිහිරි සුවඳ සහ මම විඳපු ඒ අසීමිත නිදහස විතරයි. තාමත් වැස්ස දවසක මේ මතකය මගේ හිතට ලොකු සතුටක් ගේනවා.